ගයිස් ඉතින් අද මං ගෙනාවේ Logitech G29 කියන රේසින් වීල් එක. ඉතින් මේක ඇවිල්ලා ෆෝස් ෆීඩ්බැක් තියෙන Logitech ළඟින් එන එන්ට්‍රි ලෙවල් එකේ රේසින් වීල් එකක්. ඉතින් මේක ලංකාවේ මුදලින් 90ත් 115ත් අතර තමයි වෙන්නේ. මේකටම ඔයගලන්ට ඕනනම් shift එක ගන්නත් පුළුවන්. ඒක එක්ස්ටෙන්ෂන් එකක්. ඔව් ඉතින් අපි අන්බොක්ස් කරලා බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඔව් ඉතින් ඇතුලේ ඔයගලන්ට පේනවා ඇති මුලින්ම කොළ වගේක් තියෙනවා. මුලින්ම තියෙන්නේ පොඩි වෝනින්ග්ස් වගේක්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පොඩි මැනුවල් එකක් වගේ මේක සෙටප් කරන විදිහ තියෙනවා. ඊට පස්සේ බොක්ස් එක ඇතුලේ රේසින් වීල් එක තියෙනවා මෙතන. පැඩල් සෙට් එක සහ පවර් කේබල්ස් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අපි එකින් එක අරගෙන බලමු ඒවා කොහොමද තියෙන්නේ කියලා. ඔව් ඉතින් මම මුලින්ම ගත්තේ පැඩල් සෙට් එක. ඉතින් ඔයගලන්ට පේනවා පැඩල්ස් තුනක් තියෙනවා. ඒ තමයි ක්ලච් එක තියෙනවා, බ්‍රේක් එක තියෙනවා, ඇක්සලරේටර් එක තියෙනවා. ඊට පස්සේ බේස් එක ගත්තොත් තනිකර ප්ලාස්ටික්. ඊට පස්සේ පැඩල් සෙට් එක නම් මෙටල්. ඊට පස්සේ මේක කනෙක්ට් කරන්න අපිට ඒකට දීලා තින්නේ VGA පෝට් එකක්. අපි බලමු මේකේ බේස් එකක් කොහොමද තියෙන්නේ කියලා. මේක ටිකක් බරයි අතරම කිව්වොත්. ඔව් මෙතන ඔයගලන්ට පේනවා රබර් ග්‍රිප් වගේක් ඒකට දීලා තියෙනවා. ටයිල් එක ගන්න තියන්නේ මේක හොඳයි. ඊට පස්සේ කාපට් එකක් තියෙනවා නම් ඔයගලන්ට මේක එළියට දාන්න පුළුවන්. ඔව් මෙතන පොඩි කටු ෆීල් එකක් තියෙන්නේ. එතකොට මේක කාපට් එකේ හිර වෙනවා. ඊට පස්සේ මෙතන කොක්පිට් එකට වගේ මවුන්ට් කරගන්න ඕන නම් ඒ කට්ටිය ස්ක්‍රූස් දාන්න දීලා තියෙනවා. ඉතින් මේක තමයි පැඩල් සෙට් එක. අපි බලමු අනිත් ඒවාත් කොහොමද කියලා ඉතින්. මේක තමයි ස්ටියරින් වීල් එක. ඉතින් ඔයගලන්ට පේනවා මෙතන PS5 ලෝගෝ එක තියෙනවා. මේක ඇවිල්ලා PS5 comparable version එක G29 කියන්නේ. ඔයගොල්ලෝ Xbox එකට වගේ යනවා නම් ඔයගොල්ලෝ ගන්න ඕනේ G920 එකක්. ඔව් ඉතින් ස්ටියරින් වීල් එක රැප් කරලා තියෙන ලෙදර් වලින් මේ කට්ටිය. ඒක නිසා ඇත්ත ස්ටියරින් වීල් එකක ෆීල් එකක් එනවා. ඊට අමතරව මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති සාමාන්‍ය කන්ට්‍රෝල් එකක වගේ බටන්ස් ඒ කට්ටිය දීලා තියෙනවා. ඉන් ගේම් කන්ට්‍රෝල්ස් වලට. තව පැඩල් ශිෆ්ටර්ස් දෙක ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට සද්ද ඇහෙන ඇති. මේක ක්වොලිටි එක අතින්නම් කිසිම වැරද්දක් මට පේන්න නැහැ. ඔව් මේක මවුන්ට් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට පේනවා. මම ඒක පස්සේ පෙන්නන්න. මේක මවුන්ට් කරද්දී අපි බලමු මේක යට මොනවද තියෙන්නේ කියලා. ඉතින් යට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක PC එකට කනෙක්ට් කරන්න ඒකට USB එකක් දීලා තියෙන්නේ. ඊට අමතරව අපිට shift එකක් තියෙනවා නම් ඒක මෙතෙන්ට කනෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මම කලින් පෙන්නපු පැඩල් සෙට් එක කනෙක්ට් කරන්න පුළුවන්. මෙතෙන්ට කනෙක්ට් කරන්න තියෙන්නේ පවර් කේබල් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා කේබල් මැනේජ්මන්ට් වලට ඒ කට්ටිය පොඩි ස්පේස් එකක් දීලා තියෙනවා මෙතන. ඉතින් ඔව් මේක තමයි ඒ කට්ටියගේ ස්ටියරින් වීල් එක. ඊට පස්සේ අන්තිමට බොක්ස් එකේ එන්නේ කේබල් එකයි ඇඩැප්ටර් එකයි. ඉතින් අපිට මම කලින් පෙන්නා වගේ ඇඩැප්ටර් එකේ මේ පෝට් එක මෙතෙන්ට කනෙක්ට් කරගෙන මෝටර් එකට පවර් එක දෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක සෙටප් කරගන්නේ කියලා. හරි ඉතින් අපි ස්ටියරින් වීල් එක සෙට් කරගමු. ඉතින් මම පැඩල් සෙට් එක බිමින් තියාගත්තා. ඊට පස්සේ පවර් පෝට් එක මම කනෙක්ට් කරලා තියෙන්නේ ඇඩැප්ටර් එකත් එක්ක. පවර් එකට මේක මෝටර් එකට කනෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මම මෙන්න මෙතන තමයි ස්ටියරින් වීල් එක මවුන්ට් කරන්නේ මේසේ. ඉතින්
ඔව් අපි මේක සෙට් කරගමු කියලා. මුලින්ම විතර පැරල් සෙට් එකේ PC පෝට් එක අපි CML එක සෙට් කරගමු. ඉතින් මම කලින් පෙන්නපු විදිහට මෙන්න මෙතෙන් තමයි සෙට් කරන්න තියෙන්නේ. හරි. ඉතින් මේක දිග වැඩි නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක වටේ උතරන්න. හරි. හරි මම ඊට පස්සේ පවර් කෝඩ් එකත් කනෙක්ට් කරගන්නවා ස්ටියරින් වීල් එකට. ඊට පස්සේ තියෙන්නේ මේ මේසෙ මෙතෙන්ට මවුන්ට් කරගන්න. හරි ඉතින් මම මේක මේසෙට සෙට් කරගන්නම්. මේක ඔයගොල්ලන්ට පේනවා ඇති තියෙන දුර සෙන්ටිමීටර් 2.5ක් 3ක් වගේ මවුන්ට් කරන්න. ඉතින් ඔයගොල්ලෝ මේ සීට් වැඩිය මහතයි නම් මේක සෙට් කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා මේසේ හරි ගානට තියනවාද කියලාත් බලන්න මේක සෙට් කරන එකේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේක කොක්පිට් එකක් හරි මොකක් හරි ස්ටෑන්ඩ් එකක් තියෙනවා නම් ස්ටියරින් වීල් සෙට් කරන්න එතෙන්ට සෙට් කරගන්නත් පුළුවන්. ඉතින් මම සෙට් කරන්න මේසෙින්ද මම පෙන්නන්නම් මම කොහොමද ඒක කරන්න කියලා. හරි ඉතින් මං පෙඩල් සෙට් එක ස්ටියරින් වීල් එකට කනෙක්ට් කරගෙන ස්ටියරින් වීල් එක මේසෙට මවුන්ට් කරලා තියෙන්නේ. ඉතින් මම පවර් එකත් ඕන් කරලා තියෙන්නේ. මට අන්තිමට තියෙන්නේ ස්ටියරින් වීල් එකේ USB එක PC එකට කනෙක්ට් කරන්න. ඉතින් අපි ඒකත් කරමු. ඉතින් කනෙක්ට් කරාම ඔයගොල්ලන්ට පේනවා ස්ටියරින් වීල් එක අංශක 900ම කරගෙනවා. කරලා හරියට ඒක සෙන්ටර් වෙනවා. ඉතින් මේක කනෙක්ට් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන ඔප්ෂන් තුනක් තියෙනවා PC PS4 PS5. ඉතින් මම දැන් මේක PC එකට කනෙක්ට් කරලා තියෙන හින්දා මම PC එකට දාලා තියෙන මෝඩ් එක ඔයගොල්ලෝ පාවිච්චි කරන විදිහට මේක හදාගන්න. ඊට පස්සේ PC එකේ නම් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන ඇප් එකක් තියෙනවා Logitech G Hub කියලා. ඒක ඔයගොල්ලෝ ගාව නැත්නම් ඒක දාගන්න. ඒක දාගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා Logitech G29 එක ඩිටෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මේකේ කන්ෆිගරේෂන්ස් වෙනස් කරගන්න පුළුවන්. සෙන්සිටිවිටි එක, user angle එක 900ද නැත්නම් ඊට වැඩි අඩු කරගන්න ඕනේද? ඊට පස්සේ centering spring එකේ strength එක ඒ වගේ දේවල්. ඉතින් මම Forza Horizon load කරලා තින්නේ PC එකට. ඉතින් ඔයාලට වෙනවා මම මේක control කරන්නේ steering wheel එකෙන්. මේක ගැන කියන්න මේකේ හොඳ feedback එකක් දැනෙනවා. 2.1 නිව්ටන් මීටර් කියන්නේ හොඳට දැනෙන පවර් එකක්. මීට වැඩිය හොඳ පවර් දැනෙන ඇත්තම ෆීල් එකක් දැනෙන ස්ටියරින් වීල් එකට යනවා නම් ඔයගොල්ලන්ට ඩිරෙක්ට් ඩ්‍රයිව් වීල් එකට වගේ යන්න පුළුවන්. මම නිගමට පෙන්නන්න ඔයගොල්ලන්ට කොහොමද මේක ෆීඩ්බැක් එක දැනෙන්නේ කියලා. මට සාමාන්‍ය පාර යන හින්දා ස්ටියරින් වීල් එක ගැස්සෙන්නේ නැහැ. හරියට තියෙනවා සාමාන්‍ය වාහනයක් වගේ. හැබැයි මම මෙතනින් කැලේට වගේ දාගත්තොත් ඔයගොල්ලන්ට පේනවා මම ස්ටියරින් වීල් එක අල්ලන්නේ නැහැ. මම ඇක්සලරේට් කරාම ඒකේ අර තියෙන පොඩි බම්ප් එක පවා ෆීඩ්බැක් එකක් විදිහට දෙනවා මෙතන මෝට් එකෙන්. එතකොට අර කන්ට්‍රෝල් කරන්න පවා ටිකක් අමාරුයි ඇත්ත මහණයක් කැලේ ලෝනවා වගේ. ඒක තමයි ෆෝස් ෆීඩ්බැක් තියෙන රේසින් වීල් එකක් ගන්න එකේ වාසිය. ඉතින් මම කිව්වාගේ මේක අර එන්ට්‍රි ලෙවල් එකේ ස්ටියරින් වීල් එකක්. ඔයගොල්ලන්ට දැන් මේක මෝටර් ඩ්‍රිවන් ඩුවල් මෝටර් ඩ්‍රිවන් වගේ ඔයගොල්ලන්ට ඊට හොඳ එකක් ගන්න බලන් ඉන්නවා නම් ඩිරෙක්ට් ඩ්‍රයිව් මෝටර් එකක් වගේ ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම ස්ටියරින් වීල් එක මෝටර් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. මේක ඇවිල්ලා ගියර්ස් දෙකකට කනෙක්ට් කරලා තමයි ෆෝස් ෆීඩ්බැක් එක දෙන්නේ. මේකේ පොඩි ඩවුන් සයිඩ් එකක් කියලා කියන්නේ මේකේ අර සද්ද පොඩ්ඩක් එනවා.
ඉතින් ඔයගොල්ලෝ කාමරේ නෙමෙයි නම් සාලේ වගේ නම් ගහන්නේ පොඩි ඇහෙන සද්දයක් එනවා වටේට. ඒ වගේ නම් හොඳම ඔප්ෂන් එක තමයි Trustmaster T150 වගේ බෙල් ඩ්‍රිවන් සීරියම් වීල් එකට යන එක. ඒ කියන්නේ මේ බජට් රේන්ජ් එකේ මේ රේන්ජ් එකෙන් උඩට යද්දි ඉතින් මෝසා R3 R5 ඒ වගේ හොඳ සිරියම් වීල්ස් උත් තියෙනවා.